පරිසර සංවිධානයේ විදිහට එකතු වෙලා මේ කටාන ප්‍රාදේශීය සභාව තුල තියෙන ගම්පහ පීල්ලවත්ත වැව කියන වැව ගැන අපි අද මේකේ තියෙන ඉෂුව එක 2024 අක්කර දෙකක විතර පස් කපලා තියෙන අයින් කරන්න අවසර හම්බුණා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන්. හැබැයි ඒ තීරණය අත්හිටවලා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී චම්පිගෙට්ටි ආරච්චි කියන මන්ත්‍රීතුමා එයාට ඡන්දෙට වැඩ කරපු මිනිස්සෙක් යුමනාවට මේක ක්‍රීඩා පිටියකට සුදුසුයිද කියන කාරණය සලකමින් ඉන්නවා මේ දවස්වල. දැන් මම පූර්විකාව ගත්තේ මේ අපේ සංවාදයේ පූර්විකාව ගත්තේ මම මේ මෙතනින් එහාට මේකේ ගොවි සංවිධානයේ සභාපතිතුමාට අපේ දිනේෂ් අයියට බාර දෙනවා සාකච්ඡා කරන්න කියලා ගොවි සංවිධානය සම්බන්ධයෙන් මේ තියෙන ඉෂුව එක මොකක්ද කියලා. පිල්ලවත්ත වැව ගැන තමයි අද සාකච්ඡාවක් සම්බන්ධ කරලා තියෙන්නේ. මේකේ ඉතිහාසය ගත්තොත් මෙතන මේ අපේ වැව තිබුණා. තිබිච්ච වැව තමයි 2018 සංවර්ධනය කරන්න අපි අවසර ලැබුණා. ලැබිලා ඒ වෙනකොට අපි සම්පූර්ණම වැව සංවර්ධනය කරලා මේ පස් කපලා ගොඩ ගස්සලා තියෙන්නේ. මේ වන විට ඒක අපිට දැන් ඉවත් කරගන්න තමයි අපිට අනුමැතිය අවසර සම්පූර්ණයෙන්ම ලැබිලා තියෙනවා. මේ වෙනකොට නොයෙකුත් හේතුන් මත ඒක මේ නැවතිලා තියෙනවා. අපි කොවින් වශයෙන් අපි ඉල්ලා සිටින්නේ ඒ ටික ඉවත් කරලා සංවර්ධනය කරලා අපිට වතුර ධාරිතාවය වැඩි කරලා අපේ මේ කුඹුරට වලට ප්‍රයෝජනවත් වෙන විදිහට අපිට මේක පිළිසඳර කරලා දෙන්න කියලා තමයි අපි සභාපති වශයෙන් මම ඉල්ලා සිටින්නේ. කටාන ප්‍රාදේශ සභාවේ හිටපු සභාපතිවරයා 1997 ඉඳලා ඉතිහාසයක් තියෙන මේ ගම්පලාතේ හිටපු ප්‍රාදේශීය නායකයෙක් හැටියට ගත්තම හැමදාම ජනතාවගේ ජයග්‍රහණය තුලින් මම 97 සිට කටාන ප්‍රාදේශ සභාව නියෝජිතයෙක් වශයෙන් කටයුතු කරනවා. ඉතින් මට මේ පීල්ලවත්ත වැව ගැන කියන්න තියෙන්නේ මේකේ තියෙන්නේ ඇත්තටම එක එක අවස්ථාවේදී එන දේශපාලඥයන්ගේ තිබෙනා වූ කඹ ඇදිලා. ඒ කියන්නේ ආණ්ඩු පිල් මාරු වලදී මේක ගත යුතු නියම තීන්දුව ගන්නෙ නැහැ. ගන්න ඕන එකම තීන්දුව තමයි ගොවියාට වැවක්. බත සපේන ගොවියාට වැවක්. මේකේ ක්‍රීඩා පිට්ටනියක් ගැන කතා කරනවා. වැව් පිටියක ක්‍රීඩා පිට්ටනියක් ලංකාවේ කොහෙවත්ම නැහැ. එහෙම නැත්නම් උදාහරණයක් ගත්තොත් අපි අවුරුදු කාලෙට අප්‍රේල් මාසෙ වෙනකොට අපේ ගොයන් කපලා මාර්තු ඉවර වෙනකොට අපි අප්‍රේල් මාසයේ විලේ ඉපනැල්ලේ අපි බෝල් ගහනවා. හැබැයි අපිට ක්‍රීඩා පිටියක් ගමේ නැහැ කියලා අපිට එකපාරටම ගොවියගේ වෙලා අපිට අයිති කරගන්න බෑනේ ක්‍රීඩා කරන්න. ඉතින් මේක තමයි එක උදාහරණයක්. ඒ නිසා මේ ක්‍රීඩා පිට්ටනියක කණ්ඩායමක ගමේ ඉන්න කීප දෙනෙක් එල්ලේ ගහන කීප දෙනෙක් ඒ ඔලුගෙඩි දිහා බලලා තමයි අපේ වර්තමාන දේශපාලඥයොත් මේ පවතින ආණ්ඩුවේ දේශපාලඥයොත් හිටපු අපේ ආණ්ඩුවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව එහෙම නැත්නම් යහපාලන ආණ්ඩුවේ තිබුණු ඔක්කොගෙම මේ කඹ ඇදිල්ලයි තිබුණේ. හැබැයි හරිම දේ කරන එක තමයි නායකයන්ගේ යුතුයකම. හොඳ කොන්දක් තියෙනවා නම් හොඳ දැක්මක් තියෙනවා නම් කුචිකාර්මාන්තයේ පිළිබඳව රටට බත සැපිය යුතුයි ගොවියා විසින් රටේ නායකයා විසින් කියන එක අරමුණ තියෙනවා නම් කුචිකාර්ම ඇමතිවරයා එකටම කළ යුත්තේ මේ වැව ගොවියාට සරිලන ආකාරයට ධාරිතාවය වැඩි වෙන විදියට මේ සකස් කරලා තියෙන අපි තියෙනවා සැලැස්මක්. ඒ සැලැස්මේ ඒ වැවේ සැලැස්ම තියෙනවා අපි මේ වෙනකොට අක්කර 4ක් විතර කැණීම් කරන්න තියෙන බිම. කැණීම් කරලා ඒ කියන්නේ වැවේ වේල්ල අපි සකස් කරලා ඉවරයි. ඒකට අපිට අපි වැවට සොරවුව හදලා ඉවරයි. අද නෙමෙයි මේ සොරවුව හදන්නේ අපි 98 තමයි අපි මේ සොරවුව හදන්නේ. ඒකට මේ සොරවුව හදන්න ප්‍රතිපාදන වැවේ කැණීම් කරන්න ප්‍රතිපාදන දෙන්නේ හිටපු බස්නාහිර පළාත් සභාවේ කුචිකර්ම ඇමතිවරයා ලසන්ත අලගේ වන්න ඇමතුමා. එතකොට මේක රාජ්‍ය නිලධාරිනුත් රටේ තිබුණු බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති සහ පළාත් සභා කුචිකර්මයේ විෂයත් අඳුනගෙන තියෙනවා මේක පීල්ලවත්ත වැව කියලා. මේක ක්‍රීඩා පිටියක් හැටියට අඳුනගෙන නැහැ. ඒ නිසා මේක තමයි මේ තියෙන එකම උදාහරණ මම මේ කියන්නේ. මම සංකචන්දිම අබේවර්ධන ශ්‍රී ලංකා හරිත සන්ධාන නියෝජනය කරමින් ලංකාවට කෘෂිකර්මාන්තයෙන් අභියෝගයක් වෙච්ච කාලෙක මේ ප්‍රදේශ කෘෂිකර්මාන්තය රැකගන්න
දිගින් දිගටම ක්‍රියා කරපු ගත්ත ක්‍රියාමාර්ග වෙනුවෙන්. ඉතින් පරිසරයේ පැත්තෙන් ගත්තහම මේ ඓතිහාසික පීල්ලවත්ත වැව ඊටාම වැදගත් මේ ප්‍රදේශයේ කෘෂිකර්මයට සහ ගම් වතුර පාලනයට. අපි හොඳින්ම දන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ මේ ගම් වල ව්‍යාප්තිය සහ ඓතිහාසිකව ගොඩනැගිච්ච වැව් ටික ගොඩනැගුණේ 6 වෙනි පරාක්‍රම බහුව රජ දවස. ඉතින් පීල්ලවත්ත වැවත් අවුරුදු 600ක් විතර ඉතිහාසයක් තියෙන වැවක් කියලා තමයි ප්‍රකාශ කරන්නේ. මම වැරදි නම් මං හිතන්නේ කාට හරි නිවැරදි කරන්න පුළුවන්. මහනුවර ප්‍රදේශයෙන් පටන් ගත්තාම මීගමුව දක්වා සමස්ත ජල බැස්ම මුතුරාජවල කලපුවහරහ මහමුදට ගලා බහින එක ප්‍රධාන ප්‍රදේශයක් පීල්ලවත්ත. එක ජල කඳක් මාවය හරහා මුහුදට ගලා බහිනවා. අනිත් ජල කඳ කැලණි ගඟ හරහා මහමුදට ගලා බහිනවා. ඉතුරු සියල්ල අත්තනගලු ඔය සහ මේ ප්‍රදේශයේ තියෙන කුඩා වැව් ඔයවල් මාර්ගයෙන් තමයි දනුගම ප්‍රදේශයෙන් මුතුරාජවලට ගලා බසින්නේ. දැන් මම ඕගොල්ලන්ට පෙන්වන්න කැමති මාධ්‍ය අපේ හිතවතුන්ට මේ සිටියම මේ රෝස පාටින් පේන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම් වතුර මට්ටම. ඊට වඩා බය හිතන සිටියමක් තියෙනවා අපේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු. මේ ඔබට පේන සියලුම රතු පාට ප්‍රදේශ ගම් වතුර තර්ජනයට ලක් වෙච්ච ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ. ඉතින් පීර්ලවත්ත තියෙන්නේ ඇත්තටම මේ ගම් වතුර එක දිස්ත්‍රික්කයේ උතුරු මායිමේ පටන් ගන්න එක්තරා මායිමක. ඒතර පීර්ලවත්ත වැව ඓතිහාසිකව මේ ගම් වතුර ප්‍රශ්නය මේ පීර්ලවත්තේ ඉඳලා ඒකල දක්වා වූ ප්‍රදේශයට ඇතිවෙන ගම් වතුර ප්‍රශ්නේ පාලනය කරන්න ඉදිකිරීමක් කෘෂිකර්මාන්තය අරමුණු කිරීමට අමතරව. ඒතර පීර්ලවත්ත වැව ඇත්තටම සිදු කළ යුත්තේ විශාල කිරීම මිස කුඩා කිරීම නෙමෙයි. අද කුරුණෑගල කටුනායක මිනංගොඩ මහා මාර්ගය ඉදි වෙලා තියෙන්නේ ඓතිහාසික පීර්ලවත්ත වැව උඩින්. ඒතර මාර්ගයේ අනිත් පැත්තේ තියෙන ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය පවා යම් කලක පීර්ලවත්ත වැවට අදාළ ප්‍රදේශයක් වෙච්ච බවයි ඇත්තටම බැලු බැලමට පේන්න තියෙන්නේ. මේ එහිම කෑල්ලා. එතකොට යටත් විජිත යුගයේදී මේ කෙරිච්ච තක්කඩිකම මේ ප්‍රදේශයේ වැව් ටික ගොඩ කරලා මේ ප්‍රදේශයේ ගම් වතුරට යට කරලා මේ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය අඩපණ කරන්න කරපු පරිසර තක්කඩිකම නිදහසෙන් පස්සේ බලයට ආපු දේශපාලන ව්‍යාපාරات දේශපාලන නායකිනුත් එක එක ආකාරයට කරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් අලුත්ම උදාහරණය තමයි පසුගිය වසරේදී මේ වැවක් විදිහට සංවර්ධනය කරන්න ගත්ත දිස්ත්‍රික් සංවර්ධන කමිටු තීරණය ආපසු හරවලා මම හිතන්නේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීතුමා කවුද? චම්පික හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමාගේ නායකත්වයෙන් මේක නැවත ක්‍රීඩා පිටියක් කරන්න පුළුවන්ද කියලා සලකා බලන උත්සාහයක් දරන එක. ඉතින් මේ වනි අමන මුග්ධ තීරණ ගන්න කලින් මේ රටේ මිනිස්සුන්ගේ කෘෂිකර්මාන්තයේ ස්වෛරීත්වය, එතකොට ආහාර සුරක්ෂිතතාවයේ අයිතිය, මේ ප්‍රදේශයේ ගොවි සමිති වලට Tamanට අවශ්‍ය වතුර ටික කන්න දෙකක් හෝ තුනක් වගා කර ගන්න පුළුවන් වෙන ආකාරයට ගන්න අවශ්‍ය පහසුකම් ටික හදන අරමුණ. ඒ වගේම මේ පීර්ලවත්තෙන් පල්ලෙහා තියෙන අති දැවැන්ත ගම් වතුර ප්‍රශ්නය, පාරිසරික ප්‍රශ්නය, ආර්ථික ප්‍රශ්නය කළමනාකරණය කර ගන්න අවශ්‍ය දේ කල්පනා කරලා ගන්න ඕන තීරණ. ඉතින් ඒවා මොනවත් කල්පනා කරන්නේ නැතුව මේ ප්‍රදේශයේ මේ තියෙන කෘෂි ප්‍රශ්නයට අමතරව තියෙන මේ දැවැන්ත ගම් වතුර ප්‍රශ්නයත් උඩු දුවන ආකාරයට අමනෝඥ තීරණ ගන්න එපා කියලා මේ ආණ්ඩුවෙන් ඉල්ලන්න ශ්‍රී ලංකා හරිත සන්ධානයේ වශයෙන් අපි කැමැතියි. මම හිතනවා ඒ පිළිබඳව ඇවිල්ලා තියෙන මේ සාමූහික ඉල්ලීම මේ ප්‍රදේශයේ ගොවි සමිති මේ ප්‍රාදේශීය නායකයන් රජ නිලධාරීන්ගේ ඒ ඉල්ලීම් වෙනුවෙන් අපි පෙනී සිටින බවත් මේ වෙලාවේ කියන්න ඕනේ. මෙම ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි ලංකාවේ ජාතික ආර්ථිකයට ලොකුම දායකත්වය දෙන්නේ. කොළඹ රාජ්‍ය ආයතන සියල්ලම පරිපාලනය වෙන සමස්ත රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරයක් ගම්පහ දිස්ත්‍රික්කයේ මිනිස්සු. ලංකාවේ ලොකුම කර්මාන්ත කලාපයේ තියෙන දිස්ත්‍රික්කය ගම්පහ. ඒ වගේම ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තියෙන මේ පීර්ලවත්ත නොදුරින් ගම්පහ දිස්ත්‍රික්කය කටුනායක. මේ ගම්පහ දිස්ත්‍රික්කයේ අනාගතය ගම් වතුරට යට කරනවා. මේ දිස්ත්‍රික්කයේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ එදිනෙදා වේල සරි කරගන්න තියෙන කෘෂිකර්මාන්තය අඩපණ කරනවා නම් අපි ගන්න දේශපාලන තීරණ වලින් මම හිතනවා ඒක රටේ ජාතික ආර්ථිකයට ඉතාම නරක ආකාරයට බලපානවා. ඒකින්ද පාරිසරිකවත් කෘෂිකර්මාන්තයේ පැත්තෙන් කල්පනා කරලා මිනිසුන්ගේ ජීවන තත්ත්වයක් උසස් වෙන්න, රටේ ආර්ථිකයටත් ප්‍රශ්නයක් නොවෙන්න මේ පීර්ලවත්ත වැවක් විදියට තව පුල් කරනවා මිසක් මේක අකුලලා
ඔලු ගෙඩි ගානෙන් දේශපාලනය කරන කීප දෙනෙක්ගේ අවශ්‍යතාවයට ක්‍රීඩා පිටණියක් කරන්න උත්සාහ කරන්න එපයි කියලා ඉල්ලමින් මගේ අදහස් ස්වල්පය අවසන් කරන්න කැමතියි. මම PM නිශාන්ති නැගනීර ආඩියම්බලම වසපවාර කුෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරිය. මම මේ ෆීල්ඩ් වැව ගැන කතා කරන්න කැමති විශේෂයෙන්ම මේ වැව පුළුල් කරාම අපිට තියෙන ප්‍රගතිය. දැනට අක්කර 40කට වැඩි ප්‍රමාණයක් අපි මේ වැවෙන් ජලය අරගෙන මේ වගා කරනවා. දැන් අපි කපලා තියෙන පස් ටික අයින් කරලා වැව පුළුල් කරලා දුන්නොත් අපිට අක්කර 100කට එහා ප්‍රමාණයක් වගා කරගන්න පුළුවන්. අපිට මේ දීපු අනුමැතිය ඒගොල්ලොන් දැන් අකුලගෙන මේ කරන්න හදන වැඩේ හරි නෑ. අපි බත් කන රටක් හැටියට මේ නියග කාලවලට අපිට ප්‍රවෘත්ති වලට පේනවා නියග කාලවල වලට වැව් හිඳුනහම පන්සල් පල්ලි බුදු පිල්ම ගම්මාන පිටින් මතු වෙනවා. ඒ කියන්නේ ඒ කාලේ රජවරු කල්පනා කරලා තියෙන්නේ වැව තමයි ලොකු අපි වැව හදලා බත් කන රටක් හැටියට කුෂිකාර්මාන්තය දිනු කරගන්න ඕන කියන එක. එහෙම තියෙද්දි බත් කන රටක් හැටියට මේගොල්ලෝ මේ එක එක චූටි ඡන්ද මේ වලට පක්ෂපාතී වෙලා වැව අපි පුරුල් කරලා තියෙන වැව අකුලගෙන අහපව් ක්‍රීඩාංගණයක් හදනවා කියන එක බත් කන රටක් හැටියට අපිට හරියන්නේ නැහැ. මම මේ කියන දේවල් නිසි බලධාරීන්ගේ නිසි නිලධාරීන්ගේ ඇස් වලට යොමු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ නම අනුරාධ සම්පත්. මම ඉස්සලා අඳුරලා දුන්නා. අතරම මම පුජ්‍යලයක් විදිහට මේ පිටිපස්සේ ඉන්න ගොවි මහත්තුරුත් මාව දන්නේ නැතුව ඇති. මම ඉන්නේ වැවට අල්ලපු ඉඩමේ. වැවේ මායිමේ මං ඉන්නේ. ඔය පීල්ලවත්ත කියන ගමේ ඇතුළට ගියාම ඉන්න පළවෙනි පුරවැසියා මම. ඒකෝර දැන් මේ පීල්ලවත්ත ගමෙන් මෙතන ඉන්න එකම පුජ්‍යලයක් මම. එතකොට මම අවුරුද්දට 3 පාරක් පැය 3ක් වැස්ස වහිද්දි මම යට වෙනවා. වැව ගාම ඉන්න මිනිස්සු විදිහට මම යට වෙනවා. එතකොට මට තියෙන ප්‍රශ්නේ පුළුවන් තරම් ඉක්මනට මේ පස් කන්දක් තියෙනවා වතුර කඳ ගහගෙන යන පාරේ මැද පස් කන්දක් තියෙනවා මේක අයින් කරගන්න එක. දැන් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න ඇත්තටම මම මේ ගොවි සමිතියත් එක්ක එකතු වෙලා දැන් අවුරුදු 4 5ක 6ක කාලයක් තිස්සේ ෆයිට් එකක් දෙනවා. මේ සභාපතිතුමා 2017 ගොවි සමිතියේ සභාපතිතුමාත් එක්ක එකතු වෙලා පටන් ගත්ත වැඩේ හැබැයි අන්ෆෝචුනේට් විදිහට 2018 පෙබරවාරි මාසේ නවතිනවා. ඒ අක්කර දෙකක කපපු පස් ටික අරගෙන යන්න බැරි තැනට ප්‍රශ්නයක් හැදිලා ඒ වැඩේ එදා නවතිනවා. ඊට පස්සේ අපි ආවනේ කොවිඩ් ආවා, ඊස්ටර් බෝම්බින් ආවා, කොවිඩ් ආවා, ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් ආවා, රෙවොලූෂන්ස් ආවා. දැන් ඉන්න ආණ්ඩුව අපි හිතුවා NPP ආණ්ඩුව අපි හිතුවා හරි මේ ප්‍රශ්නෙට උත්තර ගනී කියලා. හැබැයි මෙතන තියෙනවා මෙහෙම ප්‍රශ්නයක්. නොමගේ යවපු තරුණයෝ දෙතුන් දෙනෙක් එකතු වෙලා මේ ඇල මාර්ගය වෙනස් කරන්න හදපු වෙලාවේ පොඩි කලකෝලාහලයක් හැදුනා 2016 දෙසැම්බර් නොවැම්බර් වල. ඒ කලකෝලාහලෙන් පස්සේ පාර්ශව දෙකක් හිරේ හිටියා. එක පාර්ශවයක් වැව වෙනුවෙන් සහ අනිත් පාර්ශවය වැව ගොඩ කරන පාර්ශවය වෙනුවෙන්. එතකොට ඒ වැව වෙනුවෙන් හිරේ ගිහපු පාර්ශවය හිටපු දෙන්නේ තමයි අපි දෙන්න. දැන් වැව ගොඩ කරන්න හදපු පාර්ශවයේ හිටපු නායකත්වය දීපු මිනිස්සේ තමයි NPP ආණ්ඩුවට ලොකුවට සහයෝගය දීලා මුදලින් සහ යාන වාහන වලින් මේ පිට්ටනිය නැවත මේ වැව රක්ෂිතය නැවත පිට්ටනිය කරමු කියන තරට යෝජනාව අරන් අවිලා තියෙන්නේ. අපි අපි එක දවසක් මේ ප්‍රශ්නේ හැදුනට පස්සේ චම්පි ගෙට්ටිආරච්චි මහත්තයත් එක්ක කතා කරා. චම්පි ගෙට්ටිආරච්චි මහත්තයත් එක්ක අපි හම්බෙච්ච පළවෙනි දවස. එදා ඒ මහත්තයා අපෙන් අහනවා අර මහත්තයා ආවේ නැද්ද කියලා. ඒ මහත්තයාගේ මම නම කියන්නේ නැහැ. ඔය ගොඩ කරන්න ගිහිල්ලා හිරේ ගියපු මිනිස්සයා ආවේ නැද්ද කියලා. එතකොට අපිට මෙතන හිටියා සභාපතිතුමා මෙතන ගොවි සමිතියේ සභාපතිතුමා හිටියා. ඔබතුමා හිටියා වෙලාවේ. අපේ මේ මහින්ද සිරියා හිටියා ලේකම්තුමා හිටියා. එයාලා සාක්ෂි දරනවා. එතකොට අපිට ලොකු ප්‍රහෙලිකාවක් දැන් ඇයි මේ ඡන්දෙට අපි ඡන්දෙ දුන්නේ මෙයාලට බහුතරයක් ඡන්දෙ දුන්නේ මෙයාලා මේ ඇවිල්ලා වෙනසක් කරයි කියලානේ. ඡන්දෙට සල්ලි වියදම් කරපු ඡන්දෙට යාන වාහන දීපු මිනිස්සුන්ගේ වැඩ නම් කරන්න ඕන. අපි මෙහෙම මේ මහජන නියෝජිතයෝ එක්කන් එන්න ඕනේ නෑනේ අලුතෙන් නේ. හිටපු කට්ටිය තිබ්බ කම්ප්ලේන් එකකනේ. එතකොට එහෙම ගැටලුවක් මේ
එයාලගේ මේ NPP එකේ දේශපාලන පක්ෂය ඇතුලේ දැන් තියෙනවා. ඒක එයාලා නිරාකරණය කරගන්න ඕන. දැන් ඒක අපි පැත්තක තියමුකෝ. දැන් ඒතර මේ ඉෂුව එකට ඩිරෙක්ට්ලි සම්බන්ධයෙන් 2023 සහ 24 ඔය අනිත් පාර්ශවය කරපු ඉල්ලීමට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් තීරණ අරගෙන ඒ තීරණය ලංකාදීප පත්තරේ මේ පොට්ට මේ වෙන පොල් ලකුරෙන් කොහොම දැම්මා පීල්ලවත්ත වැව ක්‍රීඩා පිටියකට බෑ. මේ තීරණය ගන්න නිලධාරීන් 6 දෙනෙක් ආවා. දිස්ත්‍රික් මට්ටමේ. දැන් ප්‍රශ්නයක් තියෙන හින්දායි මේ එන්නේ. ප්‍රශ්නයක් නැත්තම් එන්න ඕනේ නෑනේ. එතකොට දැන් කටහඬ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න සභාපතිතුමිය දිසාපති නියෝජනය කරමින් උපදිසාපති ගම්පහ ඉඳලා ගම්පහ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ලොක්කා කුෂිකර්ම ගොවි ජන සේවායකේ ලොක්කා ඉඩම් ගොඩ කිරීම එකේ ලොක්කා ගම්පහ දිස්ත්‍රික්කයේ මෙතනට ඇවිල්ලා තීරණයක් ගත්තා. මේ තීරණය අරගෙන මේ යාළගේ නම් ගම් එක්ක මේක දාලා තියෙනවා. නම් ගම් එක්ක මේක දාලා තියෙනවා. එතකොට මේ තීරණය ඒ විදිහට තියෙද්දි 2024 12 වෙනි මාසේ කටාන ප්‍රාදේශීය සභාව සම්බන්ධ වෙච්ච පළවෙනි දවසේ චම්පිගෙට්ටි ආරච්චි මහත්තයා කියලා තියෙනවා මේක මේ අපිත් ඒකට සහභාගී වුණා මේක මට්ටවලක් කියලා තිබ්බා. අපි ඉස්සර රෙකෝඩ් එකක් මං ගාව තියෙනවා. මට්ටවලක් කිව්වා මේකේ ගොවියෝ නැහැ කිව්වා. මේකේ යටි අරමුණක් තියෙනවා කිව්වා. හරි. දැන් අපි ඒ කතන්දර පැත්තක තියමුකෝ. දැන් ඇත්තටම මම අවුරුද්දට 3 පාරක් යට වෙන මිනිස්සයානේ. එතකොට යට වෙන එක මේ ඒක ෆැක්ට් එකක් නේ. ඒක තත්ත්වයක් නේ. ඒක වෙනස් කරන්න බෑනේ. සත්‍යය. ඒක සත්‍යය. එතකොට ඒක මේ මම දැන් අවුරුදු ගාණක් තිස්සේ YouTube වල Facebook වල හැමතැනම දානවා. එතකොට ඒවට විසඳුම මේක කොට කරනක නෙවෙයිනේ. ගොවියෝ නැහැ කියලා හරි මේ යටි අරමුණක් තියනවා කියලා හරි ගොවියෝ ඉන්නවනේ. එතකොට ඒ ගැටලු ටික අපිට තියෙනවා. අපි පැහැදිලිව අපිට තේරෙනවා මේ චම්පිගෙට්ටි ආරච්චි මහත්තයාව නොමග යවලා තියෙන්නේ මේ තරුණ කැල කියලා කියන එක. තරුණ කැලක් නෑ. ඒකේ ඉන්නේ දෙන්නයි නැත්තම් තුන් දෙනයි. තවත් මම මේ කාරණයක් ඒකට එකතු කරනවා. මේ පිටිය මේ වැව ගාව ඉඳලා මීටර 60යි. මේ පීල්ලොත්ත ගමේ මේ සිටියම හරි ප්ලෑන් එක. ඒතකොට මේ වැව තියෙන්නේ මෙන්න මෙතන. ඕකම් පෙන්වන්න වෙන්නේ සෝරි. වැව තියෙන්නේ මෙහෙම. මේකේ තියෙනවා මේ අක්කර 7කට මං හිතන්නේ කඩපු කෑල්ලේ පොදු ඉඩමක්. මේකේ තියෙනවා පර්චස් 130ක්. 121ක්. සභාව සතු ඉඩමක්. මේක තමයි ක්‍රීඩා පිටියකට වෙන් කරපු ඉඩම. එතකොට මෙතන ඉඳලා වැවට තියෙන්නේ මීටර 60යි. මෙතන මේ පාර්ශව දෙක තුනක් මේ ඉඩම එන්ක්‍රෝච් කරලා තියෙන්නේ. අල්ලන් ඉන්නේ. අපි සිංහල භාෂාවෙන් අල්ලන් ඉන්නේ. මේ අල්ලන් ඉන්න දෙන්න ඇත්තටම මේ පිට්ටනිය වැව කොට කරන්න ලොකුවට කැම්පේන් එක මෙහෙවන දෙන්නේ. නම් ගම් කියන්නත් පුළුවන්. කියන්න නම් ගම් නොකිය ඉන්න. එතකොට මෙතන තියෙන ලොකු ගැටලුවක්. හරි. එතකොට මේ පිට්ටනියක් නැතුව නෙවෙයි. මෙතන මේ පර්චස් 121ක පිට්ටනියක් මෙතන තියෙනවා. මේක අපේ කට්ටිය මේ තියෙන තව මැප් එකක්. පීල්ලවත්ත වැව ගාව ඉඳලා තියෙන පිට්ටනි ගණන. මීටර 600කින් තියෙන අක්කර 4 මාර්ග පිට්ටනියක්. රාජ්‍ය ප්‍රාදේශීය සභාවේ අනුග්‍රහය ඇතුව. එතකොට මීටර 125ක් කියලා කියන්නේ අර මම 60යි කියපු එක හැරි ඔහොම ගියාම පාරවල් වල මීටර 125යි. එතකොට පීල්ලවත්ත වැවේ ඉඳලා පාරෙන් අනිත් පැත්තේ ඉස්කෝලයක් තියෙන්නේ. ඒක ජාතික පාසලක් නෙවෙයි. ඒ පාසලේ පිටිය ඕන වෙලාවක ඉල්ලීමක් කරලා සෙල්ලම් කරන්න ගන්න පුළුවන් අවුරුදු 100කට හරි පාවිච්චි කරන්න පුළුවන් පිටියක්. එතන ඉඳලා මේ බිග් සිටිය කියන එකේ පිටියක් තියෙනවා. තව තියෙනවා ඒ ජනපදයට වෙන් කරපු සනස බිල්ඩින් සනස ගොඩනැගිල්ල කියලා හදලා තියෙන ඉඩම් වපසරිය ඒක එයාලට වෙනුවෙන් අරපු පිට්ටනිය ඒක. ඒකත් එතන එහෙම තියෙනවා. ඒකට පිට්ටනිය තියෙනවා 1 2 3 4 5. පිට්ටනි 5ක් තියෙනවා. පිට්ටනි 5ක් මීටර 900ක් ඇතුළත තියෙනවා. ඒතර එහෙම තියාගෙන තමයි මේ පිට්ටනියක් ගැන කෙනෙක් කට්ටිය කතා කරන්නේ. අපේ ඉල්ලීම වෙලා තියෙන ඇත්තටම ඒ පොදු ඉඩම මේ තරුණයින්ගේ අපේ ගමේ තරුණ කැල වෙනුවෙන් දියුණු කරලා
ක්‍රීඩා අත්‍තරම අපේ එහෙම මේ ක්‍රීඩාවට දියුණු චරිත ඉන්නවා අපේ රටේ අපේ ගමේ. එතකොට ඒ චරිතවලට මේ කියපු පොදු ඉඩම පාවිච්චි කරන්න පුළුවන් විදිහට සංවර්ධනය කරලා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා පුළුවන් තරම් ඉක්මනට. ඒකට ප්‍රාදේශීය සභාවෙන් ඇත්තටම කැමැත්ත අනුමැතිය සහ නිරීක්ෂණය කරලා එයාලා ලිඛිතව මට අපිට දන්නලා තියෙනවා ඒ ඉඩම පුළුවන් තරම් ඉක්මනට මැනලා මේ පිටියක් ලෙස හදලා දෙනවා කියලා. මේක ලිඛිතව එයාලා දීලා තියෙනවා මේ මාසේ මේ ගිය අවුරුද්දේ 11 වෙනි මාසේ. ඒකට ඒක සභාව පැත්තෙන් ඒ වැඩේ වේගෙන යනවා. තව එක කාරණයක් තියෙනවා කියන්න මේ ශරණ අයියා මතක් කරපු විදිහට මෙතන මේ ප්‍රාදේශීය NPP එකට සම්බන්ධ මේ චරිතයක් කියලා තියෙනවා කුඹුරු වලට වතුර එන්නේ කලහගොඩ ගඟ දිගේ එනවලු වතුර උඩහට. හරිද? එහෙම එකක් කියලා තියෙනවා. කියලා තියෙනවා. එතකොට දැන් මේ ඔය ගොවි මහත්තුන්ගේ ප්‍රතිචාරය පේනවනේ. ඔය මහත්තයා මේ ළඟපාත මහත්තයෙක්. එතකොට එතකොට දැන් මෙතන ඇත්තටම ඊයේ මම ගොවි මහත්තයෙක් එක්ක කතා කරා මම හරි වාසනාවන්තයි මේ පුජ්‍යලත් එක්ක කතා කරපුවා ගැන අර චුට්ටා මට මහ ගොවි මහත්තයා මට ඊයේ කිව්වා මේ වතුර පාර එයාට මඩ කරගන්න බැරුව වතුර නැතුව එයා ප්‍රශ්නේ ගැලිලා අපි දන්නන ගොවි මහත්තුගේ කතන්දරේ වතුර නැතුව ඉන්න එලාට මෙයා ගිහිල්ලා වතුර ටික ඇරලා දවස් දෙකක් බලන් හිටියා ගියා වතුර ටික එනකන් ඒක මඩ කරගන්න. ඔව් ඒ කියන්නේ වතුර නැති කාලේ. එතකොට ඒ අක්කර 40 අක්කර 50 විතර මායිමේ. මේ ඔය කියන මායිමේ ඉඳලා තව අක්කර 100 ගාණක් අපිට තියෙනවා පුරන් වෙච්ච කුඹුරු. අක්කර 100 ගාණක්. ඔක්කොම ඒ ආය අක්කර 400ක් විතර තියෙනවා. එතකොට සම්පූර්ණ අර ගංගා ගාවට යනකම් අක්කර 400 ගාණක් තියෙනවා. ඉතින් මෙව්වා මේ ප්‍රාදේශීය ගම්මට්ටමේ ගැටලු වගේම මේවා ජාතික ගැටලු. අපි අතරම මේ ඉල්ලන්නේ මේ බලධාරීන්ගෙන් සහ නිලධාරීන්ගෙන් සහ චම්පික ඇමතිතුමාගෙන් අපි වචන නම් ගම් මතක් කිව්වට සමා වෙන්න ඕන. ඔබතුමාට අපි මේ කියන්නේ නොමග යන්න එපා. හරි වැඩේ කරන්න හරි විදිහට ඔබතුමා සමග මේ ගොවියෝ ඉන්නවා. මේ ගොවි නායකයෝ මෙතන ඉන්නේ ගොවිවරු නෙවෙයි ගොවි නායකයෝ. මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න ගොවි මහතුරුන්ගේ කැමැත්ත සහ ඒ මිනිස්සුන්ගේ ඡන්දයක් ගන්න ඕන නම් ඔබතුමාලට ඒ මිනිස්සුන්ගේ මේ බැල්ම දැක්ම ඕන නම් හරි වැඩේ කරන්න මේ නැති ප්‍රශ්නයක් හදාගෙන තමන්ගේ දේශපාලන ගමන නැති කරගන්න නැතුව ගම්වාසීන් වෙනුවෙන් අපි ගම්වාසීන් අපිව දැනුවත් කරන්න ඕන කාරණයක් මොකද ගම්වාසීන් දැනුවත් නැහැ මේ තාක්ෂණික කාරණේ ගැන ඒක තීරණය කරලා තියෙන්නේ මේ සුදු සභාපතිතුමා නෙවෙයි. ඒ මිනිස්සු නොදැනුවත්කමට කියන්නේ සුදු മന്ത്രി තමයි මේක උස හැදුවේ කියලා. එයා සම්බන්ධ නෑ ඒකට. තාක්ෂණික නිලධාරීන් එකතු වෙලා හදපු ස්පිල් එකේ වාරි මාර්ග ඉංජිනේරුවෝ හදපු ස්පිල් එකක් ඒක තියෙන්නේ. ගමේ ඉඳලා අඩි 4ක් 5ලින් ස්පිල් එක තියෙන්නේ. ඒ ස්පිල් එක තියලා තියෙන්නේ තාක්ෂණික නිලධාරීන්ගේ අනුදැනුම මත එයාලගේ ඉල්ලීම මත. අවශ්‍ය තාක්ෂණික ස්පෙસિෆිකේෂන් වලට තවත් අඩියක් අඩුවෙන් තියෙන්නේ ඒත් ගම ගැන හිතලා. එතකොට මේ ස්පිල් එක හින්දා ස්පිල් එක උස හින්දා ගම යට වෙනවා කියලා කියන ඩිස්කස් කියන්නේ වැවට උඩි. ගොවි සමිතිය විදිහට අපි ජනාධිපතිතුමාට මේ වර්තමාන ජනාධිපතිතුමාට දැනුම් දීලා තියෙනවා. කෘෂිකර්ම ඇමතිතුමාට දැනුම් දීලා තියෙනවා. ගොවි ජන සේවකගේ කොමසාරිස් ජෙනරාල්ට දැනුම් දීලා තියෙනවා. එතකොට ගම්පහ ඇසිස්ටන්ට් කමිෂනර්ට අපි දැනුම් දීලා තියෙනවා. ඒ වගේම මම පුජ්‍යලිකව මැදිහත් වෙලා මානව හිමිකම් කමිෂන් සභාවේ මානව හිමිකම් කම්ප්ලේන් එකක් කරලා තියෙනවා. ඒකට අදාළව ලියකිරි මංගා දැන් තියෙනවා. මේ තියෙන්නේ මේ සහකාර කොමසාරිස්ට එවපු එකක් කොමිෂනර් ජෙනරල් ගොවි ජන සේවායකේ. මේකේ අහලා තියෙනවා මේ පස් ඉවත් නොකිරීම සම්බන්ධයෙන් ඔබ ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද කියලා බලලා නිරීක්ෂණය කරලා මාවත දැනුම් දෙන්න කියලා මේක යවලා තියෙන්නේ ගම්පහ සහකාර කොමසාරිස්ට. මෙතන රජයේ
මගේ ඉහළින් මට ඉහළින් ඉන්න නිලධාරී ප්‍රාදේශීය නිලධාරීතුමා මට කරන්න තියෙන්නේ යාට මේ ගොවි සංවිධානයෙන් ඉල්ලීම් මගෙන් කරනකොට මම මගේ ඉල්ලීම් ප්‍රාදේශීය නිලධාරීතුමාට යොමු කරනවා. ප්‍රාදේශීය නිලධාරීතුමා අපේ සහකාර කොමසාරිස්තුමාට යොමු කරනවා. කොමසාරිස්තුමා කොමසාරිස් ජෙනරාල්තුමාට යොමු කරනවා. ඒ ලියුම් එහාට යනවා මිසක් අපිට කවදාවත් හරි උත්තරයක් මෙහාට ආවේ නැහැ. අද වෙනකන් අවුරුදු 6ක්. එව්වනම් කියන්න දන්නේ නැහැ. ඉතින් අමාර වෙලාවට ඉතින් එහෙම වෙයි කියලා හිතන්නත් බෑ. වෙයි නොවේ කියලා හිතන්නත් බෑ. අනිවාර්යෙන් සාධාරණයක් තියෙනවා. මොකද මේ මම ඉපදුරු දා ඉඳලා හිටපු ගම මේ මට දැන් අවුරුදු 54ක්. ඒ දා ඉඳලම මම මේ ගමට වෙන හානිය දැක්කා. වැවේ වතුර නැති කාලෙට මේ කුවනගාරය ආය කරගන්න අමාරුයි. එතකොට මේ වේලිලා යන අවස්ථාව මගේ ඇස් දෙකෙන් මම දැකලා තියෙනවා. මොකද මම හැම වෙලාවෙම මගේ ගොවි මහත්තුරු එක්කම තමයි ඉන්නේ. පාතාලයක් ඉන්නවද නැද්ද කියන එක දන්නේ නැහැ. මේ පාතාලේ කියලා අර නම ගාව ගන්න වගේ හදනවා වගේ පොඩ්ඩක් පේනවා. ඉතින් එහෙම එකක් තියෙන්න බෑනේ මේ වර්තමාන ආණ්ඩුව ඒවට ඉඩ දෙන්නේ නැහනේ. මොකද එහෙම ඉඩ දෙන්න බෑනේ. මොකද තිබුණු ආණ්ඩුව ඔක්කොම තල්ලු කරලා අවුරුදු 70ක් තිස්සේ ආපු ආණ්ඩුව ගැන කතා කරද්දී ඔක්කොම තල්ලු කරලා තමයි මේ ආණ්ඩුව හදාගත්තේ. මේ ආණ්ඩුව හදාගත්තේ දැඩි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ඇටියෙ. මිනිසුන්ගේ සමා අයිතිවාසිකම් හැමතෙම පොදුසේ සලකන විදිහට කටයුතු වෙන්නේ. ඒ හින්දා වැව කියන්නේ මේ කුෂිකර්මාන්තයට බද්ධම වෙලා තියෙන දෙයක්නේ. ඒක වැව සහ ගම පන්සල මේ අපේ අතීතයේ ඉඳන් තියෙන ඒවා. මේව නැති කරන්න පාතාලයට මැදිහත් වෙන්න බෑ. මේක අර අපේ මේ ගොයිනියාමක නිලධාරිතුමිය කිව්වා වගේ මංගලිකනෝනා කිව්වා වගේ ඇත්තටම රාජ්‍ය නිලධාරී විසින් හරි කොන්දකින් වැඩ කෙරුවා නම් මේක මෙලාට මේ වැව හදලා ඉවරයි. ඇත්තම කතාව ඕක තමයි. ඒ වගේම දේශපාලන නායකයෝ මේක හැමදාම කලින් කලට අතපොවනවා එක එක්කෙනාගේ පාර්ලිමේන්තු යෑමේ සිහින වෙනුවෙන්. පාර්ලිමේන්තු යන්න. ඉතින් පාර්ලිමේන්තු යන සිහින වෙනුවෙන් තමයි ඡන්ද වැඩි කරගන්නේ. ඕක තමයි ඇත්ත. ප්‍රාදේශ සභාව නෙමෙයි පාර්ලිමේන්තු. ඔව් මම හිටියා. ඉතින් මම මැදිහත් වුණා. මම මැදිහත් වුණු කාරණා කියන්න ගියොත් සමහර ඒවා මට කියන්න ගියොත් මේ දැන් දිවංගත වූ ජයරාජ් ෆර්නාන්දේ ඇමතිතුමා මේ වැව මම පළමුවෙන්ම කපන්න යන්නේ 2003. එතකොට මම ප්‍රතිපාදන හොයාගන්නේ මම ලසන්තල කියවන්න කුචිකර්ම ඇමතිතුමා කියලා. ගෙන් තමයි අපි ගන්නෙ මේ බස්නාහිර පළාත් සභාව. එතුමාගෙන් අරගත්තු වෙලාවේ මගේ නායකයා තමයි ජයරාජ් ෆර්නාන්දේ ඇමතිතුමා. දිවංගත මගේ නායකයා. එතුමා තමයි මට දේශපාලන වශයෙන් මේ ප්‍රාදේශීය නායකයෙක් බවට පත් වෙන්න අවස්ථාව දුන්නේ. හැබැයි මම එතුමත් එක්ක හරි දේ කරන්න මගේ නායකයා කියලා මම පස්සකට ගියේ නෑ. මං කිව්වේ මේ වැඩේ කළ යුත්තේ ගොවියාගේ අවස්ථාව මේක. මේක වැව. පීල්ලවත්තේ වැවට දැන් අපේ මැතිතුමා කිව්වා අවුරුදු 600ක ඉතිහාසයක්. ඒ කියන්නේ සකල කලාවල්ලභ රජතුමාගේ පුත්‍රරත්නයක් තමයි මේ වැව හදන්නේ. කටානාසනේ තියෙනවා එක වැවක් පීල්ලවත්තේ වැව. අනිත් වැව තියෙනවා දාගොන්නේ දිවුලා පිටිය. ඒක අනිත් වැව තියෙනවා මිනවන්ගොඩ තියෙනවා එකක් උඩුගම්පල එක වැවක් තියෙනවා. මාබොදලේ වැව තියෙනවා මේ මිනවන්ගොඩ ආසනේ. ඒකට මේ වැව් මේ කීපෙම තියෙන්නේ සකල කලාවල්ලභ රජතුමාගේ පුත්‍රයා. මේ කරන්නේ. මගේ ඇමතුමා එක්කත් මම ගැටුම් ඇති කරගෙන මං හරි දේ කරන්න තමයි කතා කරේ. එතුමා නිසා තමයි තලංගම හිටපු ඉංජිනේරුතුමා වාරි මාර්ග ඉංජිනේරුතුමා අඩියක් පල්ලෙහාට ගත්තේ. එතුමාගේ ඉල්ලීමට. නෑ එහෙම දේශපාලනකම ඇදිල්ලක් නෙමෙයි. අද උන්වහන්සේලා දෙන්නම ගත්තම අපේ දැනට නායක ස්වාමීන් වහන්සේලා දෙන්නම අපේ උන්නාරුව සුරම්මාරාම විහාරාධිපති උන්වහන්සේ
මේ පිරිවනාධිපති කෙනෙක් හැටියට කටයුතු කරනවා. එතකොට මහින්ද තිස්ස හාමුදුරුවෝත් අපේ කෝලිත ස්වාමීන් වහන්සේ දෙන්නම පිරිවනාධිපතිලා හැටියට කටයුතු කරන්නේ. අධ්‍යාපන කටයුතු වල ලියැලෙන නිසා අද දවසේ ඒගොල්ලන්ට විශේෂ වැඩමුළුවක් තියෙනවා අධ්‍යාපන වශයෙන්. සවස් කාලේ ඇවිල්ලා හම්බ වෙන්න කිව්වා මේගොල්ලෝ මේ අහන ප්‍රශ්නකට උත්තර දෙන්න ලැහැත්ති කියලා. උන්වහන්සේලා කනගාටු වුණාද සහභාගී වෙන්න නොහැකි වීම. මොකද ඒක අතකින් ගත්තම අපි දායකයෝ පන්සලයි මේ වැවයි දාගැබයි කියන එක එතන මේ ඒ සංකේතය තුල උන්වහන්සේලා අපිත් එක්ක කටයුතු කරනවා. අන්තිමටම බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය නායකයා විසින් මෙය වැව වවට පත් කළ යුතුමයි. මේකේ මොකද එතුමා කුෂිකර්ම ඇමතිවරයා වශයෙන් ඉද්දි වැව් 16 ව්‍යාපෘතියට පීල්ලවත් වැව දාගත්තා. වැව් 16 ව්‍යාපෘතියට පීල්ලවත් වැව අනුර කුමාර දිසානායක කුෂිකර්ම ඇමතිතුමා චන්දිකා මැතිණියගේ ජනාධිපතිතුමියගේ ආණ්ඩුව කාලේ දාගත්තා. එහෙනම් මේක වැවක්. මේක ක්‍රීඩා පිට්ටනියකට කොහෙත්ම නැහැ. ඒ නිසා මේක වැව් පිටියකුත් නැහැ මේකේ. වැව් පිටියක් දාන්න තරම් භූමි භාගයක් නැහැ. මේකේ තියෙන්නේ අක්කර 4 මාරක් වගේ බිම. 4යි. උඩ 4ට වැව් පිටි නැහැ. මේකේ වැව් රක්ෂිත නැහැ. ඒවා තියෙන්නේ ලංකා ඉතිහාසයේ තියෙන මේ වැව් වලින් අනුරාධපුර යුගයේ තියෙන වැව්, පොළොන්නරු යුගයේ තියෙන වැව් වලට. වැව් රක්ෂිත නැහැ මේ. ඒ නිසා මේකේ බේසම ලොකු කරලා අපිට වතුර ටික එකතු කරලා දෙන්න අපේ යායාස්වාද ගන්න.